සුබ දවසක්. අදත් ඉතින් මගේ පුංචි බිස්නස් එකත් අරගෙන ඔයාලව හම්බ වෙන්න ආවා. පුංචි බිස්නස් එකක් නෙමෙයි, බිස්නස් දෙක තුනක්ම තියෙනවා. මට මගේ channel එකට ගොඩාක් ආදරණීය පිරිසක් එකතු වෙලා ඉන්නවනේ. ඉතින් දැන් එයාලා නිසා මට හැමදාම වීඩියෝ එකක් දාන්නම හිතෙනවා. ඔන්න ඉතින් අදත් මම මගේ daily vlog එකක් ගෙනාවා. ඉතින් මේ විදිහට බිම්මල් ටික පැකට් කරලා මේ මම හදන්නේ ලේබල් ටික ලියන්න. ඉතින් කලින් දවසේ ලියලා තියනවා නම් ලේසි. හැබැයි ඉතින් අපිට හරියටම පැකට් ගාන කියන්න අමාරුයිනේ. ඉතින් ඒක නිසා මේ විදිහට උදේ බිම්මල් ටික පැකට් කරලා ඉවරලා තමයි මම ලියාගන්නේ. බිම්මල් ටික පැකට් කරන අතරෙත් මම කල්පනා කරන්නේ ඊළඟට දෙන්න තියෙන ඉක්මනින්ම දෙන්න තියෙන රෙදි වර්ග ටික මොනවද කියලා. රෙදි මහන එක ඇත්තටම දකින්න තරම් ලේසි නැහැ. පහසු නැහැ. මොකද ඉල්ලන දවසට කස්ටමර්ස්ලාට ඕඩර් දී ගන්න බැරි වුණොත් අපේ කස්ටමර්ස්ලා කැඩෙනවා. ඉතින් මට මේ අවුරුද්ද නම් ගොඩාක් කස්ටමර්ස්ලා මගේ හැරුණා. කරන්න දෙයක් නැහැ. බලමු තව මාස දෙක තුනක් යද්දී මම අහපව් යථා තත්ත්වයට ගන්න බලනවා. ඒ කියන්නේ මගෙන් ඕඩර් එකක් දැම්මහම දවස් 3ක් හෝ 4ක් ඇතුළත එයාලගේ ඕඩර් එක කම්ප්ලීට් කරලා එයාලා අතට යන විදිහට වැඩපිළිවෙලක් හදාගන්න තමයි මම ප්ලෑන් කරන්නේ. ඉතින් ඒ ඔක්කොටම කලින් මං ගාව ගොඩ ගහගෙන තියෙන රෙදි ටික ඉවර කරගන්න එපැයි. ඉතින් ඒකට තමයි මේ දවස්වල මම වැඩ කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන්. මම දැක්ක කමෙන්ට්ස් දාලා තියෙනවා රෙදි ගොඩාක් කියන්නේ කල් තියාගන්න නිසා ඕඩර්ස් අඩු වෙලා කියලා. ඇත්තටම එහෙම වෙනවා. මොකද එක්කෙනෙක් නෙමෙයිනේ ගමේ ඇඳුම් වලින් අපි ඕඩර්ස් අරන් මහනවා නම් එකින් එක්කෙනා කියනවානේ යාට දුන්නහම ටිකක් කල් යනවා, ලේසියෙන් ගන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ කතා කියද්දී ඇත්තටම දෙන්න එන කෙනෙකුත් අපිට ඕඩර් එකක් දෙන්න දෙපාරක් හිතනවා. ඉතින් ඒක නිසා අපි මුලින්ම අපේ විනය හදාගන්න ඕනේ. නීට් එකට මහන්න කල් අරගෙන ඒ කියන්නේ යාලව රස්තියාදු කරන්නේ නැතුව එයාලට නීට් එකට ඇඳුම මහලා දෙන්න ඉක්මනටම පුළුවන් වෙන්න ඕනේ. ඉතින් බිම්මල් ටික පැකට් කරලා මම මේ ආවේ මගේ උදේ කෑම එක ගන්න. ඉතින් ඔයාලා හිතන්න එපා මේ මාළු තුනම මම අද හැදුවේ කියලා. ඉතින් මේ කොස් දුන්නේ මේ කිරිකස් හදලා තියෙන කොස් ටික දුන්නේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් එහෙම මාළුවක් එහෙම උදේට මට හම්බ වෙනවා. ඒක ඉතින් ලේසි ඇත්තටම. සමහර දවස්වල එහෙම මාළුවක් මම උයන්න කලින් හම්බුනත් මම ඒකට ගැලපෙන්න තව පොඩි මාළුවක් උයලා මේ කෑම ගන්නවා. මොකද අර මාළු දෙක තුනක් උයන්න යන වෙලාවත් මට ඉතුරුයිනේ කියලා හිතලා තමයි මම වැඩ කරන්නේ. මම හරිම ආසයි කවුරු හරි මට උයලත් දෙනවා නම්. ඉතින් එහෙම බෑනේ නේද තනියම ගෙදරක ඉද්දි. හරි. ඉතින් දැන් මම මේ හදන්නේ එක කස්ටමර් කෙනෙක් දාලා තිබ්බා. එයාකි ටැමිල් කෙනෙක්. ඉතින් එයා දාලා තිබ්බා ෆ්‍රොක්ස් 3ක් මගෙන් ඕඩර් කරලා. ඉතින් ඒ අක්කිට මේකෙන් ෆ්‍රොක් එකයි මේ වගේම තවත් ෆ්‍රොක් එකයි තව තට්ටු 3ක ෆ්‍රොක් එකයි තමයි ඕඩර්ස් දාලා තිබුණේ. ඉතින් මං හිතුවා අද යකිගේ ඕඩර් ටිකක් හරි ඉවර කරන්න ගන්නවා කියලා. මොකද මට 14 15 කින දවස් දෙකේම තව ඕඩර්ස් ගොඩක් තියෙනවා දීලා ඉවර කරන්න. ඒක නිසා මං ඉතින් ඉක්මනටම මට ලොකු පේමන්ට් එකක් කරලා තියෙන්නේ මේ අක්කි. ඉතින් මං හිතුවා තව එක ෆ්‍රොක් එක වගේ ගාණක් තමා දෙන්න තියෙන්නේ මුදල්. ඒක නිසා මං හිතුවා මේ අක්කිගේ ඕඩර් එක ඉක්මනට ඉවර කළා එයාව සතුටු කරනවා කියලා. ඉතින් එයා හරියම සතුටු වෙනවා. ලස්සන කියන්නේ මෙසේජ් එකක් WhatsApp එකට එවනවා. ඉතින් ඒව හරි ආදරණීයයි. එහෙම දකිද්දි ඊළඟ වැඩේ කරන්න මනස හැදෙනවා. වැරදි කියන කස්ටමර්ස්ලාත් ඉන්නවා නැතුව නෙමෙයි. හැබැයි ඒ අය අතරේ අර වගේ එක දෙයක් හරි කියලා මහා ලොකු සතුටක් අපිට දෙන මානසික නිදහසක් දෙන කස්ටමර්ස්ලා ඉන්නවා. ඉතින් ඒක අයගේ වැඩ ඉක්මනට කරන්නත් ආස හිතෙනවා. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ උනේ අනේ ප්ලීස් ඕඩර්ස් නම් ගොඩ ගහ ගන්න එපා. එහෙම වුණාම අපිට අනවශ්‍ය පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනය නිසා අපි අර කරන වැඩ ටිකත් නවත්තලා රෙස්ට් එකේම ඉන්න බලනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔය මොටිවේෂන් වීඩියෝස් එහෙම අහලා තියෙනවා නම් ඒක සාමාන්‍ය දෙයක්. මොකද එහෙම තමයි අපේ මොලේ හැදිලා තියෙන්නේ. අපි කැමති රෙස්ට් එකටනේ. ඉතින් අපි බලනවා අනේ තව දවසක් තියෙනවා එක හෙටම ඕක පටන් ගන්නවා කියලා හිතලා අපි රෙස්ට් එකේ ඉන්නවා. හැබැයි එතකොට හෙට තියෙන වැඩ ටිකයි අද කල් දාපු වැඩ ටිකයි දෙකම එකතු වෙලා තව ලොකු පීඩනයක් අපිට හැදෙනවා මිසක් අපේ වැඩවලින් අඩුවක්වත් පීඩණයෙන් මානසික නිදහසේ අඩුවක්වත්
සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අද කරන්න තියෙන ටික අපි අද කරලා ඉවර කරොත් අපිට හෙට වෙද්දි ලොකු සහනයක් තියෙනවා. අනේ මම ඒ වැඩ ටික ඉවර කරලානේ තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මට තියෙන්නේ ඊගාව දවසට දෙන ඕඩර්ස් ටික කියලා. ඉතින් අන්න ඒ විදිහට දවස ප්ලෑන් කරගන්න බලන්න. එහෙම වුණාම ලේසි වගේම ගොඩාක් පහසුයි. ඉතින් සතුටු හිතෙනවා. ඒක නිසා ඒ විදිහට ඕඩර්ස් ටික ඉවර කරන්න. ඒකෙන් තියෙන්නේ මම අහලා ඉවර කරපු ෆ්‍රොක් එක. ඊට පස්සේ මෙන්න මේ වගේ තව ෆ්‍රොක් එකක් මහන්න ගත්තා. මේක මුලින් ඉඳන් නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඉක්මනට මහලා ඉවර කරපු නිසා මේකේ අන්තිම කොටස තමයි යන්නේ. ඉතින් අපි බලමු ඒ ෆ්‍රොක් එකේ අවසානය. ඔයාලට මම වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න තව පුංචි අදහසක් දෙන්නම්. මමත් දැන් ඒක මේ දවස්වල අත්හදා බලනවා. ඇත්තටම වැඩේ සාර්ථකයි. දැන් ඔයාලගේ මැටීරියල්ස් ගොඩ ගහගත්ත රැක් එකක් නම් තියෙන්නේ. ඒක දකින ගානට අපේ ඔළුව ටිකක් අවුල් වෙනවා. මොකද මේ ඔක්කොම මහන්න ඕනේ කියලා. ඒක නිසා දැන් ඔයාලා හිතන්න අද ඔයාලා මැටීරියල්ස් ටිකක් කොහොම හරි ඕඩර්ස් ටිකක් ඉවර කරනවා. ඒ කරලා මැෂින් අස් කරලා ඔක්කොම රූම් එක අස් කරලා රෙදි කෑලි පුච්චලා කොහොම හරි ක්ලීන් කරනවා. ක්ලීන් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒ කාමරෙන් ඔයා එළියට යනකොට හෙට මහන ටික තීරණය කරලා මැෂින් එකට දාලා යන්න. ඒ කියන්නේ ළඟම දෙන්න තියෙන ඕඩර්ස් ටික තෝරගන්න. ඒකෙන් උපරිම 4-5ක්. 4-5ක් කමක් නැහැ. දවසට 4-5ක් ඉවරණක් කරනවා කියන්නේ රුපියල් සාමාන්‍යයෙන් දැන් අද කාලේ විදිහට ෆ්‍රොක්ස් වගේ ඉවර කරොත් තව පුංචි වැඩක් කරලා ටිකක් ලොකු ගාණක් අද ගන්නවනේ. ඒක නිසා 2000ක 2500ක වගේ මුදලක් ඉවර වෙනවා. ඒ කියන්නේ ඔයගේ අතට එනවා. ඒක නිසා අද වැඩ කරලා යද්දි හෙට මහන ටික පුළුවන් නම් තීරණය කරලා මැෂින් එක උඩ ලස්සනට අස් කරලා තියලා යන්න. මම දැන් එහෙම කරන්නේ. ඇත්තට මේක හරියම පහසුයි. ඉතින් අපි බලමු ඒ ටික කියන්නේ දැන් මගේ දිගට අපි බලමු දිගට මගේ වීඩියෝස් වල ඉන්නවනේ. අපි බලමු මේ වැඩේ සාර්ථකයිද කියලා. මට පුළුවන් වේද මගේ අවුල් වෙච්ච ගොඩ ගැහිච්ච රාක්කේ තියෙන රෙදි ටික ඉක්මනට ඉවර කරගන්න කියලා. ඉතින් ඔයාලත් එක්ක. ආයි තව දෙයක් තමයි කෙනෙක් අහලා තිබුණා බිම්මල් පොට්ස් ගැන. මම ඒකටත් මේකෙම උත්තරයක් දෙන්නම්. ඒ කියන්නේ වගා ගෘහයේමද තියන්නේ දිලීර දුවන්නත් කියලා. දිලීර දුවන්න කියන්නේ බීජ එහෙම දාලා අපි පොට් ගේනවනේ. ගේන දෙහන් තමයි දිලීරේ පොට් එකේ භාගයක් දුරට දුවනකම් තියලා අපිට දෙන්නේ. ඉතින් ඊට පස්සේ ගෙනල්ලා යාලා අපිට උපදෙස් දෙනවා පොට් එක උඩ අතට හරවලා තියන්න. ඊට පස්සේ අඩියටම දිලීර එක ඉක්මනට දුවනවා. ඊට පස්සේ හරස් අතට හරවලා අස්සන්න ගන්න කියලා. ඉතින් එයාලා කියන විදිහට තමයි අපි කරන්නේ. ඇත්තටම මාර ආදරණීය මාර හොඳ බිස්නස් මල්ලා ටිකක්. ඒ කියන්නේ දැන් පොඩ් ගෙන ආපු දවසේ ඉඳන් පිපිලා ඉවර වෙනකම්ම කෝල් කර අපිට අමතක වුණත් අපි යාලයි කෝල් මිස් කරත් ආයෙ අරගෙන අහනවා නංගි මොකද පොට්ස් ටික හරිද? දැන් මල් පිපෙනවද? හොඳ අස්සන්නක් ගත්තද? සත්තු ආවද? හොඳට කරගත්තද? අයියෝ එයා කියලා මාර හොඳයි. ඉතින් ඒ වගේ තමයි වෙන්න ඕනේ ඇත්තටම බිස්නස් කරන අය. හොඳට හොයලා බලනවා පොට්ස් ටික දීලා අපි ඕන දෙයක් කරගත්තට කමක් නැහැ. ඕනනම් අපිට සල්ලි ටික හම්බුනා නම් ඇති. එහෙම නැහැ. එයාලා පොට්ස් ටික දීලා පොට්ස් ටික විසිකන දවස වෙනකම්ම කෝල් කරලා අපෙන් විස්තර අහනවා. ඉතින් ඒ වගේ අය හම්බෙනවා ගොඩාක් අඩුයි. ඒක නිසා අපි අයිමයි කියන්නේ හස්බන්ඩ්ුයි මායි තීරණය කරා අපි හැමදාටම අපි මහා පරිමාණයෙන් බිම්මල් වගාව කරත් කාලෙකදී අනිවාර්යයෙන්ම පොට්ස් ටික ඕඩර් කරන්නේ ඒ අක්කිලගෙන්ම තමයි කියලා. ඉතින් ඒ විදිහට මම මේ ෆ්‍රොක් එක ඉවර කරා. ඒ කරලා ඕවර්ලොක් මැෂින් එකේ වැඩකුත් තිබුණා. ඒකත් කරගෙන ඇවිල්ලා මේ විදිහට කරන්නේ අවසානයේ. අද ඉතින් දවසේ වෙලාවක් ටිකක් මට ඉතුරුයි. හැබැයි ෆ්‍රොක්ස් 4ක 5ක වගේ වැඩකුත් වුණා. ඉතින් ඇත්තටම සතුටුයි. මේ ෆ්‍රොක් එක නම් සමහර විට හෙට හෝ අනිද්දා අරන් යන්න එයි. අනිත් ෆ්‍රොක් එක නම් පින්ක් කලර් එක නම් මම යවන්න ඕනේනේ. ඉතින් ඒක නිසා ඒකේ තව ෆ්‍රොක්ස් දෙකක් ඉවර කරන්න තියෙනවා. අපි බලමු. අපි හෙටට දාගන්න වැඩවල ඒ ෆ්‍රොක් එකකින් එකක් හරි ඒ කියන්නේ අපිට මහාන තියෙන ෆ්‍රොක්ස් දෙකෙන් එකක් හෝ දෙකම හරි තියෙයි.
හිතුනොත් මම අද රැට බ්ලොග්ස් ටික කපලා තියෙනවා. එතකොට ඒකත් ටිකක් පහසුවක්නේ. මොකද මම දැන් ගොඩාක් නිදි මරන්නේ නැහැ. ඒක නිදි මරපුවාම ඇඟට අමාරුයි. ඒක වෙනමම තේරෙනවා. ඒක නිසා මං හිතුවා ටිකක් රෙස්ට් වෙන්න උපරිම 11ටවත් නිදා ගන්නවා කියලා රැ. මොකද වීඩියෝ වොයිස් කරන්නත් ඕනේ. මම රැට තමයි වොයිස් කරන්නේ. මොකද නැත්තම් කට්ටිය එනකොට කරදරයිනේ. ඒක නිසා අපි ඉතින් බලමු. මට මේ වීඩියෝ එකකින් ඔයාලට කියන්න ඕනුනේ ඔයාලට එන ඕඩර්ස් කවදාවත් ගොඩ ගහ ගන්න එපා. ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට ලස්සනට ඉවර කරන්න බලන්න. එහෙම වුණාම ඔයාලට මේ ජොබ් එක එපා වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් තවත් අලුත් ලස්සන මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.